අයියෝ. හයි ළමයි එහෙනම් වීඩියෝ එක පටන් ගන්න කලින් මං ඔයාලට අවුරුද්දට සුබ පතලා ඉන්නම්. ලැබුවා වූ නව වසර සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා. මොකද මම මේක විශ් කරද්දී අවුරුදුත් ඉවර වෙලා සති දෙක තුනකුත් ගිහිල්ලා නමුත් ඉතින් මං ඔයාලට විශ් කරනවා අවුරුදු වලින් පස්සේ. ඉතින් මේ වීඩියෝ එක ගේන්න විශේෂ හේතුව මම මේ මගේ අවුරුදු 7ටම පිටරට ඇවිත් අවුරුදු 7කට පස්සේ තමයි මම පළවෙනි පාරට අවුරුදු සමරනවා කියලා හිතුවේ. ඉතින් ඒකට ලොකු හේතුවක් තිබුණා. ඒකට හේතුවත් කියලා ඉන්නම්කෝ. ලොකුම හේතුව තමයි අපි පිටරට යද්දී අපේ අම්මලා තාත්තලා ලංකාවේ තනි වෙනවා. ඉතින් මම එද්දී මමයි මල්ලි දෙන්නම රටින් පිට වුණා. ඒ අවුරුද්දේ ඉඳන් අම්මයි තාත්තයි හැම අවුරුද්දටම ගෙදර තනියම. ඉතින් ගොඩක් වෙලාවට අම්මට ඩියුටි වැටුනම තාත්තා විතරයි ගෙදර. ඉතින් අවුරුද්ද දවසට ගොඩාක් වෙලාවට තාත්තා විතරයි. ඉතින් අවුරුදු සැමරෙනවා හරි අඩුයි එතකොට. ඉතින් මටත් එයාලා එහෙම නිකන් ආලුවෙන් අවුරුදු දවසේ ඉද්දි මට අවුරුදු සමරන්න හිතුනේ නෑ. ඉතින් මේ අවුරුද්ද ගොඩාක් විශේෂයි මගේ ජීවිතේට. මගේ මල්ලි විවාහ වුණා. ඉතින් එයාට ලස්සන ආදරණීය බිරිඳක් ඉන්නවා. ඉතින් මේ අවුරුද්දේ ඒ දෙන්නත් අම්මයි තාත්තයි එක්ක තනියට ඉන්න නිසා මට හරිම සතුටුයි මේ අවුරුද්ද. ඉතින් මම මේ අවුරුද්ද පුදුම සතුටකින් හිටියේ. ඉතින් මට හිතුණා මායි අයියයි අවුරුදු සමරන පළවෙනි පාර. ඉතින් ලොකු දේවල් නැහැ. අවුරුදු කෑම මේසක්, කිරිබත් ටිකක්, කොකිස් ටිකක් විතරයි හදාගන්න පුළුවන් වුණේ. මොකද ගෙදර වැඩත් ගොඩ ගැහිලා තිබුණේ. නිවාඩු දවසට තමයි කේස් කරන්න, රෙදි හොදන්න, තින තරම් සේරම වැඩ ටික කරන්න වෙන්නේ. ඉතින් අපි දෙන්නගේ ආසම මෙනු එකක් තමයි ෆ්‍රයිඩ් රයිස්. කිරිබත් හදන්න උනෙත් හවස. මොකද මේ දවස මං ඕෆ් වුණාට ඒත් අයියා ඕෆ් නෑ. එයා එන වෙලාවට අවුරුදු කෑම මේසේ ලෑස්ති කරලා තියෙනවා කියලා හිතන් තමයි උදේ ඉඳන් මේ වැඩ කරන්නේ. ඉතින් මං අවශ්‍ය බඩු ටික කලමනා ටික කපලා කරලා ලෑස්ති කරලා තේරම කරලා කල්පනා කරා මම කොකිස් ටිකකුත් හදනවද කියලා. මොකද කැවිලි මුකුත්ම නැහැ. කිරිබත් මේසයක් විතරයි. ඔන්න ඔය විදිහට තමයි මගේ අවුරුදු මේසේ. ඉතින් සේරම ලෑස්ති කරලා මං අද මගේ කොණ්ඩෙට තෙල් චුට්ටක් දාන්න කියලා හිතන් ඉන්න. මොකද ඔළුව ගොඩාක් වේලිලා. ඔළුව කියන්නේ හිස් කබල ගොඩාක් වේලිලා. හැබැයි මේ තෙල් ට්‍රීට්මන්ට් එක මට ගොඩාක් සාර්ථක වුණා රුසියාවේ ඉන්න කාලේ. ඔයාලා දන්නවා ඇති කැස්ටර් ඔයිල්. එඬරු තෙල් කියලා තමයි සිංහලෙන් කියන්නේ කැස්ටර් ඔයිල් වලට. එඬරු තෙල් එක්ක ඔලිව් ඔයිල් කලවම් කරලා හොඳට හිස් කබල සතියේට දෙපාරක් හෝ තුන් පාරක් මසාජ් කරනවා නම් ඇත්තටම කොණ්ඩේ වැවෙනවා. මොකද කොණ්ඩේ ලස්සනට හැදෙනවා. මට මෙහෙදී ඒක රුසියාවේ ඉන්න කොට කරපු තරම් කරන්න වෙන්නේ නෑ. මොකද ටක් ගාලා නාගන්නවා තෙල් ගාලා පැය දෙක තුන ඉන්න වෙලාව නෑ. අද තෙල් ගාලා කරලා සේරම ලෑස්ති කරලා ගෙදර අයත් එක්කත් චුට්ටක් කතා කරන්න ඕනි. ඉතින් එයාලත් එක්ක තාත්තත් එක්ක කතා කරලා තාත්තා යනවා පුතා එලෙලි එක නෑගම. ඉතින් එයාත් එක්ක චුට්ටක් කතා කරලා එයාගේ උපන්දිනේ තිබුණේ අවුරුදු 13 අවුරුදු දවසේ 13 වෙනිදා. ඉතින් එයාට දුන්න තෑග්ගත් පෙන්නලා අම්මත් එක්කත් කතා කරලා මං සමයකට ලෑස්ති වෙන්න හදන්නේ. මං පැල කරන්න පටන් ගත්තා. මං ඉස්සරහට ඒක ගැන වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. ලොකු දේවල් තාම හිටවන්න ගත්තේ නෑ. මං ඒක චුට්ටක් පළදාව පෙන්නුවා. මොකද මං මේ එතකොට පැල ටික ඉස්සරහට ගෙනල්ලා නෑ. එහා ගෙදර සීයා මට කියලා දුන්නා කෘමිනාශක වෙන්න. ඒ කියන්නේ කෘමිනාශක කියන්නේ අපි පොහොර දානවනේ. පොහොර වෙනුවට මෙහි තියෙනවා නත්තෝ කියලා ඇට జాතියක්. ඒක දාලා වතුරට සීනි චුට්ටක් දාලා පැලවලට දැම්මම පැලවලට සත්තු වහන්නේ නෑ කිව්වා. පොහොර දාන්න ඕනිත් නෑ කිව්වා. සල්ලි ඉතුරු කරගෙන පැල හදන්න පුළුවන් කිව්වා. ඉතින් එයාගේ ඒ කියලා දුන්න ඒවත් අනුගමනය කරනවා. මම පැල ටික වවන්න පටන් ගත්තා. මම දැන් මේ වොයිස් කරනකොට මගේ පැල ලස්සනට හැදිලා තියෙන්නේ. මම ඉස්සරහට ඔයාලට ඒක ගැන චූටි වීඩියෝ එකක් ගේන්නම්.
ඉතින් කුකිස් ටිකක් හදාගන්නවා කියලා හිතුවා. මොකද හාල් පිටි නැති නිසා පාන් පිටි වලින් හදන්න මං චුට්ටක් පස්සක ගා හිටියේ. මොකද කුකිස් ලස්සනට එන්නේ නැහැ. උඩ බබල් පිපෙනවා පාන් පිටි වලින් හැදුවා. ඊට පස්සේ මතක් වුණා මම ලංකාවෙන් එනකොට අරන් ආවා ඉන්දියාප්ප පිටි පැකට් එකක්. ඉතින් ඒ ඉන්දියාප්ප පිටි පැකට් එකකින් මං කුකිස් ටිකක් හදාගත්තා. ඉතින් නාල කරලා බුදුපහන් තියලා අම්මත් එක්ක චුට්ටක් කතා කරලා අයියට කිරිබත් කවලා ඒ චාරිත්‍ර ටික කරන්න එයාටත් කියලා දීලා මේ පළවෙනි පාර මම එයාට වඳින මේ දෙවෙනි පාර එයා කැමති නැහැ ඒකට මන් දන්නේ මං කියනට ඒක කරනවා වඳින්න ඕනිනේ එයා මට වඩා අවුරුදු 6ක් අඩුමයි සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද කීවා ඔබ කීවා මගේ අවුරුද්ද ඔය විදිහට තමයි ගත වුණේ. ඔයාලගේ අවුරුද්ද ලස්සනටම ගත වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම්